හායි 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 හායි. ඉතින් මචං මොකද වෙන්නේ? හැමෝම හොඳින් ඉන්නවා නේද? ඉතින් මචං ඔක මම ගේම් එක පටන් ගන්න කලින් ඔක අහන විස්තරයන්නේ. ඉතින් මචං මේ අද මචං සුපිරිම ගේම් එකක් ගෙනල්ලා තියෙනවා මේ මාළු අල්ලන මොකක්යි සීන් එකක් යන්නේ. හරිද මචං? ඉතින් මචං මේ මං කලිනුත් වීඩියෝ එකක් දාලා දෙනවා ගේම් වීඩියෝ එකක්. ඕගොල්ලොත් ඒක බලන්න ඇති. අනිවාර්යෙන් බලලා නැති අය ගිහින් එකක් බලන්න ආසයිද. ඉතින් මචං මේ ඕගොල්ලෝ තාම මගේ channel එක sub කරලා නැත්නම් අනිවාර්යෙන් මගේ channel එක sub කරගන්න. හැමෝම like කරන්න. හැමෝම comment කරන්න. හැමෝම share කරන්න. ඒක ඉතින් ඕගොල්ලොන්ට විතරයිනේ කරන්න පුළුවන්. ඉතින් මචං අපි ගේම් බලමු මේ ගේම් එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් මචං මේ මම මේ ගේම් එක ඉස්සර ප්ලේ කරලා තියෙනවා. ඉතින් අතල් ගේම් එකක් මචං. ඉතින් ඉන්න ගමන් ওই කම්මැලිකම ඉඳි නිකන් ප්ලේ කරන්න සුපිරි ගේම් එකක්. මේක මචං ස්ටෝරි එක කියන කිව්වම මේ ලෑලි තියෙන්නේ. මේ ලෑලි එකතු කරගන්න තියෙන්නේ. මෙන්න මේ ආකාරයට ඇදලා අරගෙන මේ බෑග් එකකින් ඒ අපි ගන්න ඔක්කොම එකතු වෙනවා. හරිද මචං? මේ මොකද්ද? ආයෙ මචං මේකේ මේ වතුරේ මෝරෙක් ඉන්නවා. හරිද? ඌ කලින් කියන්නේ ඌ මචං හිතන ගමන් එකපාරටම වෙලා නැව කාලා දානවා. ආන් අර ඇතින් ඉන්න එකේ. ආන් ඌ ඉන්න ගමන් පරිස්සමෙන් ප්ලේ කරපල්ලා මේ ඌ ඉන්න ගමන් නැව කනවා. මම කාලා කන්නේ එකේ. හරිද? ඉතින් මචං වතුරට වැටුණානේ. හරි. මේක පොඩි ලෑලි මේ එකතු කරගන්න. ඔයගොල්ලන්ට නැව හදාගන්න තමයි මේක පාවෙන්නේ. මේ ආකාරයට දැම්මා ඇදලා ගත්තා. තේරුණානේ? ආ මචං මේ ලොකු පෙට්ටි තියෙන ලොකු පෙට්ටි. ඒවත් මචං එකතු කරගන්න. ඒවල තමයි මේ ලොකු දේවල් තියෙන්නේ. පොඩි එකක් නෑ හරි. ඊට හංග ටිකක් ළඟට එනකම්. දැන් මෙන්න මේ ආකාරයට දැම්මා ඇදලා ගත්තා නේ වැදුන්නේ නෑනේ බා. බොක වෙනවා ඉවරයක් නෑ. මේ පාර වැදුන්නේ නැත්නම් මම මේ ගේම් එක අයින් කරනවා. දැක්කනේ. එහෙම ඇදලා ගන්නවා. හරිද? දැක්කනේ. ඒක ඔක්කොම එකතු කරගන්න. එකතු කරගෙන මේ පොඩි ලෑලි බෝට්ටුවක් තියෙන එක ලස්සනට හදලා ගන්නයි තියෙන්නේ ඉතින් මචං. මම අර මෝරාගෙන් පරිසම් වෙනවනේ මොනව නැතත් අර කැරකි ඉන්නේ. හරිද? උගෙන් නැව පරිසම් මේ බෝට්ටුව පරිසම් කරගන්න වෙනවා නැත්නම් ඔයාලා ෂොට් එක දෙනවා. හරිද? අඩු වැදුන්නේ නේද? හරි කමන්න. මේ මචං මේ ඔයගොල්ලන්ට පේනන්නේ මෙතන අල ගෙඩියක් තියෙනවා. ඒ අල ගෙඩිය මේ ඇහුණාද කෑවා? ඌෙක් කෑවා. උට බඩගිනිනේ. කාටත් එනි බඩගින්න එනවනේ බං මාළු වාද්දි. මාළුව දැක්කම කොහොමද බඩගින්න වැඩි වෙනවනේ. මේ මචං. ඒ මචං මේ මෝරාව අල්ල ගන්න පුළුවන් වෙයි. මන්න මේ වෙනකම් මෝරාව අල්ලගෙන නැහැ. ඕගොල්ලෝ ඉතින් මට වඩා දක්ෂයි ඉන්නවනේ මචං. ඕගොල්ලන්ට පුළුවන් වෙයි මූව අල්ල ගන්න. ඒක දුර ඉඳන් යන්නේ එක පාටම එනවා මචං ළඟට. ඉතින් මචං මොනවද කියන්න විස්තර නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ගේම් එක ප්ලේ කරලා බලන්න. ඕගොල්ලෝ ආස මොන වගේ ගේම්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ ආස ගේම් ඊට පස්සේ මම මේ ඒ ගේම් එක අරගෙන ඔයගොල්ලන්ට ප්ලේ කරලා පෙන්නන්න. ඒ ගැන විස්තර කරලා. හරිද මචං? ඔයගොල්ලෝ ආස මොන වගේ ගේම්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් මචං මගේ වීඩියෝ වලට ලයික් කරන්න. ඉතින් මචං හැමෝම අතරේ මගේ වීඩියෝ ෂෙයා කරගන්න. ඉතින් මචං මේ පෙට්ටි ළඟටම එනවා. ඉතින් ළඟට මාවපම ලේසි. මම බලහල්ල. එකන් ඒ පෙට්ටි ළඟටම එනවා වෙලාවකට එන්නේ නැහැ. ඔය යනවා අර පෙට්ටි යනවා. ඒ වගේ යාර කමක් නැහැ. ඉතින් මේ අල්ල ගන්න පුළුවන්. අර ඇල්ලුත් නැහනේ. බොකනේ බය තන. කමක් නැහැ. ඉතින් මචං ඈතින් ඕගොල්ලන්ට පොඩි දූපතක් පේනවා. ඉතින් අර පොඩි දූපතක් පේනවා. මම හිතන්නේ මේ බෝට්ටුව හදලා යන්න පුළුවන් වෙයි එතෙන්ට. මේ එතෙන්ට යන්න පුළුවන් වෙයි. මම දන්නේ නැහැ ඉතින් මේ ගැන එච්චර. මේ මෝරාව අල්ල ගන්න තිබුණා හරි මචං. ඔයගොල්ලෝ මෝරාව අල්ලගත්තොත් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න මෝරාව ඇල්ලුවා කියලා. හරිද මචං? මට නම් බෑ ඌව ජීවිතේට අල්ල ගන්න. ඔය මට වඩා දක්ෂයි ඉන්නවනේ මම මේ ලංකාවේ. ඒගොල්ලෝ මෝරාව අල්ලගෙන පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න මෝරාව ඇල්ලුවා කියලා. හරිද මචං?
මේ පෙට්ටි බාගමු ඉතින් අපි. ඒක එකතු කරගමු. අලගෙඩි දෙයක් තියෙනවා. ඒක පස්සේ කමු. එහෙනම් ඕක තමයි ඉංග්‍රීසියේ ස්ටෝරිය. වතුරට වැටුණා. වතුරට වැටුණා මචං පණ අඩු වෙනවා. ඒක ඉතින් කියන්න දෙයක් නැහැ. ඕන කෙනෙක් දන්නවනේ. බලහංකෝ මේක මාරුනේ. පිටිපස්සෙන් ගිහින් බලන්න මොකක්ද දන්නේ. පිටිපස්සෙන්ත් ඒකම තමයි. ඉතින් මචං මේකක් එනවා ලොකු එකක් පෙට්ටියක් නෙවෙයි මචං මේ වෙන්නේ මොකද්ද මගුලක් එන්නේ. මට ඉතින් ඒක බාගම මේක බාගම. අනේ මචං ආයෙත් බොකනේ බා. බොක වෙන එකේ සීමාවක් තියෙන්න ඕනේ. මේ පාර නම් බොක වෙන්නේ නැහැ. අඩෝ ඇයි වම් බොක වෙන්නේ මෙච්චර? ඕකනේ බැරි. දවස් 2යි. ඉතින් මචං ඔයගොල්ලෝ මේ ගහනකොටම නම් ඩේටා ඔන් ඕෆ් කරලා ගහන්න. මොකද දන්නවද හැමතිස්සෙම ඇඩ් එකක් එනවා සල්ලි බං ඒ යාවේ. සකාසි දෙයක් හම්බුණා. මේ ඩේටා ඕෆ් කරලා ගහන්න. මොකද දන්නවද හැමතිස්සෙම ඇඩ් එකක් එනවා. මොකද්ද මන්ද ඇඩ් එකක් එනවා අලියෙක් ගැන කියන මොකද්ද කියන්නේ. ඒකයි කියන්නේ. හරිද? ඉතින් උඩ පැන ඉන්නයි රෑත් වෙලා සුප්‍රී. මෝර. This is a very more. මචං මොකද්ද මේ වතුර තිබ්බහද මුට? කද්ද බං කියන්නේ? ඔක්කොම දීගෙන යන්න. හරි. ඉතින් මචං අපි තේ ටිකක් උණු කරගමු. මේ පැත්තකින්. උණු යම්බ. අනේ උණු. මේක තේ උණු කරගත්ත හැකි බං මේ පැත්තකින් මට ඒක තේරෙන්නේ. ලෑලි වලට දන්නේ මම. ඒක මචං ඔයගොල්ලෝ කරලා බලන්න. ඔයගොල්ලෝ දක්ෂයිනේ. ඔයගොල්ලෝ කළා මට ඒක තේරෙන්නේ නැහැ. මේක බාගන්න. ඉතින් මචං අර මෝරාගෙන් තමයි මේ බෝට් එක පරිස්සම් කරගන්න ඕනේ. ඔක එක පොකොට්ටම ඇවිල්ලා කාලා දානවා භාගයක් විතර. මම කාලා ගන්නේ එක්කෝ. ඉතින් මචං අනිවාර්යෙන්ම මගේ වීඩියෝස් වලට ලයික් කරන්න ඕනේ. ඒක මම හැමදෙස්සම කියනවානේ. මචං මේ ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා දාමු. ඔයගොල්ලන්ට එනවා බඩු වෙනවා. එනවා. ඕන් දැක්කන් මං කිව්වා එනවා කියලා. පරින්කෝ. බලමු මේක බා ගන්න පුළුවන්ද කියලා. අඩේ වා. අඩේ. අනේ. අඩි උනේ වගේ ආවේ නෑනේ. අඩේ අය බං බා ගන්න බැරි. මං කිව්වේ මචං මට ඒක ළඟට ඇවිල්ලා බා ගන්න බෑ කියලා. ඉතින් බම් මහා. ඕක ඉතින් ආයේ දවස් දෙකක්වත් යනවා. මං කිව්වේ මේ ගේම් එකේ දවස් දෙකක් ආයේ. ඒ මචං මේ ඕගොල්ලෝ මේකව මරාගෙන කාපියව. මේකව මරාගෙන කාලා ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මරාගෙන කෑවා කියලා. ඕම් බලහම මාත් මැරුණා. ඉතින් මචං මම මෙතනින් මේ වීඩියෝ එක නතර කරන්න. ඕගොල්ලෝ අනිවාර්යෙන් මේක ප්ලේ කරලා බලන්න ආසයිතේ. අනිවාර්යෙන් මචං මගේ වීඩියෝස් වලට ලයික් කරමු, කමෙන්ට් කරමු, ෂෙයා කරමු. අනිවාර්යෙන් මේ ගේම් එක ප්ලේ කරලා කියලා කමෙන්ට් එකක් දාන්න. මචං අදට වීඩියෝ එක නතර කරනවා. හැමෝටම බුදුසන්නයි දෙවි පිහිට.